කොහොමද ඉතින් ඔයාලට සුබම සුබ දවසක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද මම මිදුල ටිකක් වෙනස් කරන්නයි හදන්නේ. බලන්නකෝ මම මොකද කරන්නේ කියලා. ඔන්න ඔය පොකුණ ගාව ඔන්න ඔතන ගල් එහෙම තියලා ඔතන මම දිය කූඳුළු හදාගන්න තමයි ඔය හදන්නේ. බලන්නකෝ එහෙනම් ඔතන කොහොමද වෙනස් වෙන්නේ කියලා. කලින් ඔතන වැවිලා තිබ්බේ මීවන. ඉතින් පොකුණක් ළඟට මීවනත් ගොඩාක් ලස්සනයි. ඒ වුණාට මට හිතුණා ඉතින් ඔතන වෙනස් කරගන්න ඕනේ කියලා. බලන්නකෝ. ගල් ටික හොරගත්තට පස්සේ මං කරේ පස් දාගත්තු එක. මොකද ඔතන තියෙන පස් එච්චරම හොඳ නෑ. ඒක නිසා පස් දාගෙන තමයි මල් පැල ටික හැදුවේ. සුදු පාට දිය කූඳුළු එකයි රෝස පාටයි තමයි හැදුවේ. බලන්නකෝ හැදුවට පස්සේ කොහොමද කියලා. ඉතින් ඔතන පැල ටික හදාගෙන ඉවර වෙලා තවත් වැඩක් කළා. ඒකත් බලමුකෝ. මං ආසම මල් වර්ගයක් තමයි දිය කූඳුළු. මොකද දිය කූඳුළු වලින් ගොඩාක් මල් ගන්න පුළුවන් නේ. හැමදාම මල් තියෙනවා. ඔන්න ඉතින් හදාගෙන ඉවරයි. දැන් ඉතින් පෙනුම තියෙන්නේ ඔන්න ඔය විදිහට. පොඩ්ඩක් බලන්නකෝ. අවට පරිසරය ලස්සනට තියෙනකොට ඉතින් ගොඩාක් හිතට සැනසීමක් දැනෙනවා. ඒක නිසා ඉතින් මම නම් කරන්නේ නිතරම මල් හදන එක. ඔන්න ඉතින් මිදුලට තවත් වෙනසක් කරන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ කලගෙඩියක්. බලන්නකෝ මම ඕක කොහොමද වෙනස් කරන්නේ කියලා. දැන් කරන්න හදන්නේ කලගෙඩිය ලස්සනට පාට කරගන්න. ඔන්න ඉතින් පාට කෙරුවට පස්සේ ඕම ওই විදිහටයි පේන්නේ. මම දෙතුන් පාරක්ම පාට ගාගත්තා. පාට ගාලා ඉවර වෙලා ඔන්න ඔය විදිහට ඉස්සරහින් පේන්න ලස්සනට මල් පෝච්චියක් තියලා එතන ලස්සන කරගත්තා. එහෙනම් ඉතින් ඔයාලගේ ගාඩන් එකටත් මොකක් හරි අදහසක් ගන්න පුළුවන්ද කියලා බලන්නකෝ. එහෙනම් ඉතින් ඔයා වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.